ඕන ඉතින් අදත් අලුත් වීඩියෝ කරන් අද වීඩියෝ මම ඔයාලට කියලා දෙන්නේ WhatsApp එකේ chat එකක් lock කරලා කොහොමද කාටවත් හොයාගන්න බැරි වෙන hide කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා ඔයගේ WhatsApp එකට යන්න ඕනේ. මම මේ විදිහට මගේ WhatsApp එකට යනවා. ඊට පස්සේ ඔයා normally chat lock එක දාගත්තට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන උඩින් අපි මේ විදිහට chat එක පහළට ඇද්දට පස්සේ chat lock කියලා පෙන්නනවා. මම දැන් ඔයාලට කියලා දෙන ක්‍රමයෙන් ඔයාලා මෙතන chat lock එක දාගත්තත් මේ විදිහට chat එක පහළට ඇද්දත් ඔයාලට මෙතන chat lock කියලා බලා ගන්න වෙන්නේ නැහැ. ඔයා දාගත්තු සිකියුරිටි කෝඩ් එක සර්ච් කළා තමයි ඔයාලට මෙතන chat එක ගන්න වෙන්නේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද හරියට chat lock එක දාගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ විදිහට මෙතන chat එක බලා ගන්න පුළුවන් my number කියලා දෙනවා. මම ඒක මේ විදිහට ටච් කර ගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. එතන කොට තිත් තුනක් තියෙනවා. ඒක ටච් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා log chat කියලා. ඊට පස්සේ ඔයා මෙතනින් continue කරගන්න. ඊට පස්සේ ඔයාගේ screen එකේ password එක මෙතන ගහන්නේ. ඔයා මේ විදිහට password එක type කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ විදිහක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඒ chat එක lock එකට වැටුණා. ඊට පස්සේ ඔයා මේ chat lock කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ screen එකේ password එක දෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට chat lock එක unlock වුණා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ තිත් තුනක් තියෙනවා දකුණු අත පැත්තේ. ඊට පස්සේ ඔයා ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් chat setting කියලා තියෙනවා. ඔයා ඒක ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මෙයාගේ තැනකට අරන් එනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් hide log chat කියලා තියෙනවා. ඔයා ඒකට ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් එයි. ඊට පස්සේ ඔයා එතනින් create code කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඔයාලට type කරගන්න පුළුවන්. ඔයා කැමති code එක මෙතනින් type කරගන්න. ඔයාලට මතක තියාගන්න පුළුවන් code එකක්. මම මේ විදිහට 8 ඉලක්ක 4ක් ගහ ගන්නවා. ඔයා මේ විදිහට ඔයාලට කැමති code එක මෙතනට දාගන්න පුළුවන්. ඒ දෙවෙනි පාරත් මම මේ code එක type කරගන්නවා. 4 ඉලක්ක 4ක්. ඊට පස්සේ මෙතනින් done කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේ ටික් එක ඔන් වුණා. ඊට පස්සේ මෙතනින් continue කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා මේ පහළ දිරක මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට කැමති කෝඩ් එකක් දාගන්න පුළුවන්. අර කලින් දැම්ම කෝඩ් එක වෙනුවට තව කෝඩ් එකක් ඔයාලට මෙතනින් දාගන්න පුළුවන්. මම මේ විදිහට අර කෝඩ් එකම එන්ටර් කරගන්නවා මෙතෙන්ට. ආයෙ දෙවෙනි පාරත් ඔයගේ කෝඩ් එක ඉල්ලලා ඒවා ඒ විදිහට එන්ටර් කරගන්න මෙතෙන්ට. ඊට පස්සේ මේ done කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් on කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතනින් back වෙන්න. සම්පූර්ණ WhatsApp එකෙන් අයින් වෙන්න. ඊට පස්සේ මම ආයෙ මේ විදිහට WhatsApp එක open කරගන්නවා. ඉතින් ඔයාලට දැන් පේනවා ඉතින් අපි කොච්චර chat එක පහළට ඇද්දත් chat lock කියලා පෙන්වන්නේ නැහැ මෙතන. ඉතින් දැන් chat lock එක hide වෙලා තියෙන්නේ. අපි දැන් chat lock එක කොහොමද හොයාගන්න කියලා බලමු. මෙතන search bar එකට ගිහිල්ලා ඔයා කලින් අතන enter කරගත්ත code එක මෙතන type කරගන්න ඕනේ. මේ විදිහට මම 8 ඉලක්කම් 4 type කරගෙන search කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් chat lock කියලා උඩින් තියෙනවා. ඔයා ඒක touch කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි දාපු chat lock එක මේ විදිහට පෙන්වලා තියෙනවා. ඒ විදිහට unlock වුණා. ඉතින් අනේ මේ විදිහට තමයි chat lock එකක් දාලා hide කරලා හංගන්නේ. කාටවත් හොයාගන්න බැරි වෙන්න. ඉතින් මම හිතනවා වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. දැන් අපි බලමු chat lock එක ආයේ unlock කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ chat lock එක අයින් කරලා දාන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ඔයා මෙතනින් chat එක හොයාගෙන search කරගන්න ඕනේ. මම මේ විදිහට මගේ chat lock දාපු එක හොයාගන්නවා. මම මේ විදිහට chat එකට දාලා කෝඩ් එක type කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට chat lock කියලා තියෙනවා. ඒක touch කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩ තිත් තුනක් තියෙනවා. ඔය තිත් තුන touch කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට එනවා chat setting කියලා. ඔය ඒක touch කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන මේ ටික් එක දාපු එක උඩ එකපාරක් touch කරගන්න. ඔයා මෙතනින් continue දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි hide කරගත්තු එක මෙතනින්. ඊට පස්සේ ඔයා එතනින් පහළ කෝඩ් කියන එකට එන්න. ආවට පස්සේ ඔයාලට මෙතනින් off කියලා තියෙනවා. ඔයා මෙතනින් off කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ setting එකම off වෙලා ගියා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩ chat lock කියලා ආයෙ පෙන්නනවා. ඔයා ඊට පස්සේ මෙතනින් ආයෙ chat lock කියන එක ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන ෆෝන් එකේ screen password එක ඉල්ලයි ඔයා ඒක දෙන්න. ඊට පස්සේ මේ විදිහට chat lock එක ඇතුළට යනවා. ඊට පස්සේ මේ විදිහට chat එක open කරගන්න. chat එක open කරලා chat lock setting වලට යන්න. ඊට පස්සේ මෙතන පහළම තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් chat lock කියලා. ඔයා ඒක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට password එකක් ඉල්ලයි ඒ password එක දෙන්න. ඔයගේ ෆෝන් එකේ screen එක password එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ආයෙ chat එකට එනවා. chat එකට ආවට පස්සේ no lock කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙ මෙතන chat එක ඇවිල්ලා තියෙනවා. අපි lock කරගත්තු chat එක unlock කරලා ආයෙ screen එකට පෙන්නනවා. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් කියලා channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙමු.